ඔබගේ මනසේ දුවන සිතුවිල්ල මොකක්ද කියලා බලන්න. මොකක්ද මේ වෙලාවේ දුවන සිතුවිල්ල? මොන වගේ ස්වභාවයක්ද ඒ තුළ තිබෙන්නේ? මොන වගේ තත්වයක්ද? එය Tamanට සාමකාමී බවක් ගෙන දෙනවද? සැහැල්ලු බවක් ගෙන දෙනවද? නැත්නම් Tamanව කලබල කරනවද? මොන වගේ ස්වභාවයක්ද ඔය ඇතුලේ දුවන ශබ්දය නගන්නේ? තමන්ගේ අතුලාන්තයේ මානසික ශබ්දය හෙවත් සිතුවිලි හෝ මනස. එය ගැන සැලකිලිමත් වීම තමයි ඔබගේ පළමු සහ ඔබ කළ යුතුම දෙය. මොකද ඔය ශබ්දය අනුව තමයි ඔබ මුළු ලෝකය දිහාම දකින්නේ. ඔබ මුළු ලෝකෙම තියෙන දේවල් කරන්නේ සහ බාහිර ලෝකේ ඕනෑම දෙයක් ඔබ කරන්නේ තමන්ගේ ඔළුවේ දුවන ඔය ශබ්දය අනුව හෙවත් සිතුවිලි අනුව. බාහිර ලෝකයේ කුමක් සිදුවුවත් එම සිදුවීම තමන් තුළ කොහොමද දකින්නේ? මේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ කියන්නේ බාහිර ලෝකේ පුදුමාකාර ශබ්දයි. right? එක දේවල් වෙනවා. එක මිනිස්සුන් එක දේවල් කියනවා. තමන්ට එක දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. right? මේවා සිදු වෙද්දී තමන් කොහොමද මෙම ඇතුළාන්තේ නිශ්චලව ඉන්නේ අර තමන්ගේ ඇතුළාන්තේ ශබ්දය නගන ගමම්ම. right? ඒ කියන්නේ තමන් මෙහෙම සාමකාමීව සංසුන්ව නිශ්චලව ඉන්නවා එළියේ මහා කෝලහලයක්. right? දැන් එළියේ මහා කෝලහලයක් වෙද්දී තමන් තුළ ඇති මතකයන් පදනම් කරගෙන මනස ශබ්ද නගනවා, කතා කරනවා. අම්මෝ මේක වෙයිද දන්නේ. මේක කරන්න ගිහින් අරක කරන්න. right? මේක වුණොත් මෙහෙම වෙයිද? right? දැන් මේ ශබ්දෙන් උත් තමන් වැළකීලා ඉන්න ඕනේ. මෙම ඒ කියන්නේ තමන්ගේ පළමු වගකීම නම් මෙම ශබ්දය පිළිබඳව දැනුවත්ව සිටින්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ නිශ්චල බව හෝ සංසුන් බව, සාමකාමී බව සෑම තප්පරයකම මේන්ටේන් කරන්න ඕනේ. මේක කරේ නැත්තම් මොකක්ද දන්නවද වෙන්නේ? අර ඔහේ දාලා තියෙන ඉඩමක් වගේ හෝ හිතන්න තනකොළ පිට්ටනියක් කියලා පිටියක් වගේ එහි ඕන පැලයකට වල් ගහකට වැවෙන්න පුළුවන් නේ. right? ඒ වගේම තමයි තමන් මෙය නොසලකා හරින තරමට ඔබ තුල තමන් පිළිබඳවම මේ පහත් විදියේ සිතුවිලි හට ගන්නවා. මම හොඳ මදි. මට හොඳ දෙයක් වෙයිද දන්නේ. මට හොඳ දෙයක් වෙලාම නැහැ. ඇයි මටම වෙන්නේ? right? මේ ඔක්කොම අර තනකොළ අනවශ්‍ය තනකොළ වැවෙනවා. මේ අපි අර ප්‍රැක්ටිස් එක කරේ නැත්තම්. එක එක්කනට පුළුවන් තමන්ව හසුරවන්න. right? තමන්ගේ ඔළුවට ඕන දෙයක් දාලා තමන්ව හසුරවන්න පුළුවන්. බාහිර ලෝකයේ ඕනෑම සිදුවීමක් තමන්ට පෙන්නලා තමන්ගේ හිත යොමු කරවන්න පුළුවන්. right? ඒ තරමට තමන් දුර්වල වෙනවා අර පුංචි ක්‍රියාකාරකම නොකර ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේම මනස කියනවා තමන් හොඳ මදි. තමන්ට වඩා සුදුසු එක්කෙනෙක් මෙතන ඉන්නවා. right? තමන්ට මේ සුදුසු තත්ත්වයටපත් වෙන්න තව ටිකක් කල් යයි. right? මේක හම්බුනොත් තමන්ට තමන් සුදුසු නැති හින්දා තමන් අමාරුවේ වැටේ. කියලා මේ තමන්ගේම මනස නගන ශබ්ද මේ පිළිබඳව තමන් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් නැතුනම මොකද කරන්නේ? තමන් නොදැනුවත්ම අර තමන්ගේ මනස නගන ශබ්දේ තමන් විශ්වාස කරන්න පටන් ගන්නවා. එම විශ්වාසය මත තමන් ලෝකය දකිනවා ඊට පස්සේ. ඒ කියන්නේ මනසේ දැසින් ලෝකය දකිනවා. මෙලෙස ඍණාත්මක සිතුවිලි තමන් තුළ ඇතිවන ඍණාත්මක සිතුවිලි විශ්වාස කරන තරමට තමන් නොයෙකුත් දේවල් කල් දමනවා. right? මේ වර්තමාන මොහොතේ නෙවෙයි ඉන්නේ. නොසිදු වෙන සිදුවීමක් තමන්ගේම මනසින් ඇඳගෙන, ඒ කියන්නේ මවාගෙන මේ සිදුවේයි කියලා තමන් එක්ක බිය වෙනවා. නැත්තම් තමන්ට නොසුසුකමක් දෙන නිසා තමන් නොයෙකුත් දේවල් කල් දමනවා. තමන් සුදුසු නෑ කියලා හිතනවා. එතකොට ගොඩක් දේවල් ජීවිතය තුළ අතපසු වෙනවා. ඇත්තටම කිව්වොත් අතපසු වෙන්නේ මෙම වර්තමාන මොහොත තුළ ලබන්න ඕන හෝ ලැබිය හැකි
යම් කිසි දෙයක් ඇත්නම් එය තමන් පයින් ගසන අයට මොකද තමන් සුදුසු නෑ කියලා. අඩු ගානේ යම් කිසි මිනිහෙක් තමන්ට hina වුණාමවත් එම hinaවට පිළිතුරක් වශයෙන් ආයෙ hina වෙන්නවත් බෑ. ඒ කියන්නේ එහෙම hinaවක් ලබන්න තරම්වත් තමන් සුදුසු නෑ කියලා තමයි තමන් දකින්නේ. තමන්ව. එක්කෝ එම hina වෙන මනුස්සයා මේ මොකක් හරි මංගෙන් ගන්න හිතන් ඉන්නවා දන්නේ නැහැ කියලා hina වෙන්න නැතු ඉන්නවා වගේ දෙයක්. ඒක පුංචිම උදාහරණයක්. ඒ උදාහරණ වගේ නෙවෙයි ඊට පස්සේ ලොකු දේවල් වලට ඔය තත්ත්වෙම බලපානවා. ඒ කියන්නේ නොයෙකුත් හොඳ අවස්ථාවන් අපිට මගහැරෙනවා අපි මේ මනස දාන බිය තුල ජීවත් වෙන්න ගියාම. එම බිය ඇත්තටම කිව්වොත් මෙම ලෝකේ පවතින්නේ නැති තරම්. මොකද්ද හේතුව එහෙම කියන්න? මෙම ලෝකයේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. රයිට්? ඒක අපිට කන්ට්‍රෝල් ගන්න බෑ. කාටවත් කන්ට්‍රෝල් ගන්න බෑ. මිනිහෙක්ව පාලනය ගන්න බෑ. අවස්ථාවක් පාලනය ගන්න බෑ. යම් කිසි දෙයක් පාලනය ගන්න බෑ. අපිට කිසිම දෙයක් පාලනය ගන්න බෑ. ඒක තමයි පිළිගත යුතුයි. රයිට්? මෙන්න පාලනය ගන්න බැරි තත්වයක නොයෙකුත් දේවල් අපි ඉල්ලන්නේවත් නැතුව අපේ ඉදිරියේ එනවා. එක මිනිසුන් එනවා, එක අවස්ථාන් සිදු වෙනවා. ඒ කියන්නේ මේ අපි කියලා නෙවෙයි වෙන්නේ මේවා එක දේවල් වීගෙන යනවා. රයිට්? එම දේවල් වෙද්දී ඇයි අපිට බැරි ඒවා 100%ක්ම එක්ස්පීරියන්ස් ගන්න? මොකද මම මගේ ඔළුව අස්සේ මට කැමති විදිහේ රූපයක් ඇඳන් ඉන්නවා. මෙම දේවල් මෙහෙම වෙන්න ඕනි කියලා. ඒ දේවල් එහෙම වුණේ නැතුණාම මම තනිකර අප්සෙට් එකේ ඉන්නවා. මම අප්සෙට් එකේ ඉන්නවා කියන්නේ මගේ මනස තුල ඍණාත්මක සිතුවිලි ස්වභාවයක් ඇති වෙලා එම ඍණාත්මක ස්වභාවය වහගන්න මම තවත් ඍණාත්මක සිතුවිලි හිතනවා. ඒක දේවල් කරන්න යනවා. ඒක තවත් අර රැල්ල වැඩි වෙනවා ඍණාත්මක භාවය. රයිට්? ඒකට සංසුන් වෙන්න දෙන්නේ නැහැ මම. රැල්ල වැඩි වෙනවා. එතකොට මට අර මේ මොහොතේ මට ලැබිච්ච chance එකේ හම්බෙච්ච මොකක් හරි experience එක මට ගන්න බැරි වෙනවා. මොකද මම ඒක දකින්නේ මගේ මනසේ දැසින් මට ප්‍රසන්න හෝ අප්‍රසන්න දෙයක් එලෙස ඒ විදිහටම දකලා එය experience කරන්න බෑ. මොකද මම මගේ කැමැත්ත ඒ වෙත ප්‍රකාශ කරන හින්දා. ඒ වගේම තමයි ඔබ පුරුදුලා ඉන්නේ පොඩි කාලේ ඉඳන්ම ජයග්‍රහණය ලබන්න. right? Successful වෙන්න. right? එතකොට අපේ වැඩිහිටියන්ගෙන් ඉඳන්ම අපිට උගන්ලා තියෙන්නේ මොකක් හරි එකක් ජය ගන්න. right? perfectly වෙන්න ඕනේ හැම දෙයක්ම. එතකොට අපි සෑම දෙයකම issues දකින්නේ ලෝකේ. චූටි පුංචි එකක් වුණත් පුංචි issue එකක් වුණත් පුංචි ප්‍රශ්නයක් වුණත් ඒ අපිට පේන්නේ ලොකු ප්‍රශ්නයක් විදිහට. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම හරි හොඳට සුපිරියටම වෙන්න ඕනි කියලා. right? ඒක තමයි පොඩි දෙයකට වුණත් අපිට සමාව දෙන්න අමාරු. පොඩි අතපසු වීමක් වුණත් අපිට දරා ගන්න බැරි. පොඩි අත්වැරදීමක් වුණාමත් අපි කලබල වෙන්නේ. right? මේ ඔක්කොම මේ අපිම පුරුදු කරගත්ත ස්වභාවයක් හෝ මනස. right? එය දෝංකාර දෙනවා මේ ලෝකයේ එක නොයෙකුත් දේවල් සිදු වෙද්දී. එය පිළිබඳව අප දැනුවත් වුණ නැති වුණාම එය තවත් ඒ විදිහටම හැසිරීගෙන යනවා. ඊට පස්සේ අපගේ දුකට හේතුවක් වෙනවා. දුකට හේතුවක් කරනවා කියන්නේ අපි හිතන කිසිදු වරදක් වෙන්න බෑ. කිසිදු ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ කියන්නේ හැම දෙයක්ම ඒ විදිහටම හැම වෙලේම ඒ වෙන්න ඕනේ අපිට හොඳ විදිහටම. right? ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම හිතන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ කියන්නේ අපි අපගේ මානසික කැමැත්ත ප්‍රකාශ කරන්න උත්සාහ කරන ලෝකේ සිදුවෙන සිදුවීම් දැකලා ඒවා ඒ විදිහට සිදු වුණ නැතුනම අපි එක්තරා විදිහකට ඒවට ප්‍රතික්‍රියා කරනවා. එimhe ප්‍රතික්‍රියා කිරීම තුළ එක්තරා විදිහේ ස්වභාවයක් පවතිනවා යම්කිසි අසහනකාරී බවක් Tamanට ගෙන දෙනවා. යම් කිසි බියක් තමන් වෙත ළඟා කරන. ඇත්තටම කිව්වොත් ඒවා එසේ පවතින්නේ නැහැ මෙම ලෝකේ. අපි අර නම් දාගෙන තිබෙනවා. අපි හිතනවා මේක මෙහෙමමයි වෙන්නම ඕනි. ඒක වුණ නැති වුණා මට මෙහෙම ප්‍රශ්නයක් වෙයි. ඒක හදිසියෙ වුණොත් මට මිනිස්සු මෙහෙම හොඳට සලකයි. මගේ ජීවිතේ මෙහෙම වෙයි කියලා අපි
අර චිත්‍රයක් ඇඳන් ඉන්න නිසාම තමයි අපේ විඳවන්නේ. මානසික චිත්‍රය හින්දාම තමන්ම නිර්මාණ කරගත්ත මානසික චිත්‍රය හින්දාම තමන්ට මෙම වර්තමාන මොහොත තුළ සංසුන්ව නිශ්චලව සතුටින් ඉන්න බෑ. එම නිසා අපගේ මේ මානසික ශබ්දයට හෙවත් මේ ඇතුලාන්තයේ දුවන දෝංකාරයට අප උගන්වන්න ඕනේ මේ විදියටයි කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හරියට ළමයෙක්ට කතා කරන්න උගන්වනවා වගේ මට අහන්න ඕන දේ මම මනසට කියනවා. right? ගොඩක් මිනිස්සු තමන්ට කතා කරන්න තව මිනිහෙක්වත් තමන්ට කතා නොකරන විදියට. right? තමන් ඊටමත් පාල්ලෙහාට දාන්න කතා ගන්න. ගොඩක් මිනිස්සු. එම නිසා අපගේම මනසට උගන්වන්න ඕනේ ලෝකේ දකින්න ඕන විදිය. ලෝකේ දකින්න ඕන විදිය අපිට දැක ගන්න බැරි අපගේ කතාව අපි දකින හින්දා. මම මේ ඇඳගන්න කතාව හරි වැරදි බවක් දීලා එම හරිදි වැරදි බවට ලොකු අර්ථයක් දීලා එම අර්ථය ලෝකයේ තුල සිදු නොවේද්දී එයට තමන් කොහොමද ප්‍රතික්‍රියා ගන්න කියලා තවත් රූපයක් තමන් තුල ඇඳගන්නවා. එය තමන්ට ලොකු බරක් ගෙන දෙනවා. හේතුව මොකද ඒකට ගොඩක් ශක්තිය වැය වෙන හින්දා. ශක්තිය වැය වෙනවා කියන්නේ ඕනෑම සිතුවිල්ල හෝ හැඟීමක් යනවා ශක්තියයි. එතකොට අපගේ වගකීම විය යුත්තේ මේ තමන් තුළ තිබෙන ශක්තිය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ චුට්ටක්වත් වියදම් කරන්න බෑ, අපත යවන්න බෑ. වියදම් කරනවා නම් වියදම් කරන්න ඕනේ යහපත වෙනුවෙන්. හෝ තමන්ගේ සැහැල්ලු බව වෙනුවෙන්. right? දැන් ගොඩක් කට්ටියට මේක කියද්දී පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා ඇති. එතකොට මම විෂුවලයිස් කරන්න ඕනේ නැද්ද හොඳ ඒවා? මං ගැන හොඳ විදියට හිතන්න ඕනේ නැද්ද? එතකොට අර විෂුවලයිස් කරන එක වැරදිද කියලා හිතන්න පුළුවන්. ඔබ ඔය විෂුවලයිස් කරන එක කිසිම වැඩක් නැහැ අත් වශයෙන්ම කිව්වොත්. of course විෂුවලයිස් කරන්න හොඳ දෙයක්. ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබට ඇත්තම කිව්වොත් විෂුවලයිස් කරන්න බෑ. ඔබට මෙන්න මේ දේ කරන්න බැරි නම්. ඒ කියන්නේ මෙම දේ ඔබ කරන්නේ නැත්නම් ඔබගේ විෂුවලයිස් කිරිල්ලයි ඔබගේ ඔය පොසිටිව් තින්කින් සීන් එකයි ඇෆර්මේෂන් සීන් ඔක්කොම වැඩක් නැහැ. ඕකේ මොකද්ද මේ தত্ত্বය? මේ හොඳට තේරුම් ගන්න. right? මේක එච්චර කම්ප්ලිකේට් කරගන්න දෙයක් නැහැ. හරිම සරලයි. right? මේ ටික ක්ලියර් කට් තේරුම් ගියාම ආය වැල් වටාරම් දාලා ලයිට් බෙල් දාලා නිකම් එක සුන්දර කරන්න අවස්ථාවක් නැහැ. මෙය ඇත්ත සැටි දකින්න. right? මොකක්ද ඇත්ත සැටි දකින්න ඕනේ? තමන් තුළ ඉෂුස් ටිකක් තියෙනවා. මොකක්ද ඉෂුස් ටික? තමන්ගේ මේ මනස කියලා එකක් තියෙනවා. ඒ ඔහේ කියවනවා. එම කියවන එක හරිම කං කරච්චලයක්. right? හැම වෙලේම මොකක් හරි එකක් දැක්කොත් ඒ පිළිබඳව බියසුළු විදියට තමන්ට අසහනකාරී බවක් ගෙන දෙන විදියට සිතුවිලි නිර්මාණය කරනවා. right? එතකොට තමන් තේරුම් ගත යුතුයි මා තුළ මෙවැනි මනසක් තියෙනවා. එහි ස්වභාවය මෙයයි කියලා ඔබ වටහා ගත යුතුයි. දෙවෙනි කාරණය බාහිර පරිසරයක් තිබෙනවා. එය මට පාලනය කළ නොහැකි. right? මම මොකා වුණත් කවුරු වුණත් මට බාහිර පරිසරය පාලනය කරන්න බැහැ. මට බාහිර පරිසරයේ මිනිසුන්ව පාලනය කරන්න බැහැ. බාහිර පරිසරයේ තියෙන දේවල් මට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ. මොකද එම දේවල් මෙම අවස්ථාවේ මෙම විශ්වය තුල ඔහේ ගලාගෙන යන දේවල් ඒවා මගේ යටතේ නෙවෙයි තිබෙන්නේ. ඒවාට ආවේනික වූ ලක්ෂණ නැතුව හේතුන් නැතුව එම දේවල් මෙම අවස්ථාව තුළ ගමන් කරනවා. එම දේවල් වෙනස් කිරීමට මට කිසිදු බලතලයක් නැහැ. right? ඒක Taman තේරුම් ගත යුතුයි. තුන්වෙනි කාරණය මෙම ලෝකය සෑම තප්පරයකම වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඇයි මේ වෙනස් වෙන ලෝකයේ එම තප්පරය තුළ වෙන දෙය 100%ක්ම අත්දකින්න නැතුව ඇයි ඒක එක්කෝ වෙච්ච දෙයක් ඔළුවේ මම මතක තියාගන්න මොකද මම
වෙච්ච දෙයක්. මට ඒක හිතන්න අප්‍රසන්න දෙයක් වුණා කියලා. ඇයි ඒක මම මගේ ඔළුවේ තියාගෙන ඒක වුණා ඉවරයි ඒක. ආයෙ වෙන්නේ නැහැ. ඒක සැරින් සැරේ වෙන්නේ නැහැ. ඒක මෙම විශ්වය තුනේ අපිට දීලා තියෙන ලොකුම තෑග්ග ඒක. හැම මිනිස්යාමත්ම වෙනස් වෙනවා. Tamanට මේ ආදරෙන් ඉන්න මිනිහත් වෙනස් වෙනවා. ගෑනිත් වෙනස් වෙනවා. right? ඉතින් එහාට ආයෙ නෝ කතා. තමන්ගේ දරුවන්ද බිරිඳද ස්වාමි පුරුෂයාද දෙමව්පියන්ද මේ කල්යාණ මිතුරාද ඕන එකෙක් වෙනස් වෙනවා. එම වෙනස් වීම මට නතර ගන්න බෑ. right? එම වෙනසට මම ඉඩ දෙනවා. මම ඉඩ දුන්නාම මට හරි ලේසි මේක හැන්ඩල් ගන්න. මොකද මම ලෝකයේත් එක්ක ඒතර මම කනෙක්ටඩ්. මම විශ්වත් එක්ක මම කනෙක්ටඩ්. මම ඒකට ඒ විදිහට ඉන්න දුන්නාම දැන් තමන්ට ක්ලෝස්ම හෝ හිතවත්ම මිනිස්සු right මෙම විශ්වය තුළ පවතින තවත් එක්තරා දෙයක් right එම දෙය වෙනස් කිරීමට මට අයිතියක් නැහැ. එම දේ පැවතීමට ඉඩ දීම තමයි මට දෙන්න පුළුවන් ලොකුම ටැග් ඒ වුන් වෙනුවෙන් right. එතකොට ඔවුන් මට අකමැති දේවල් ගන්න පුළුවන්. මම හිතපු නැති විදිහේ දේවල් ගන්න පුළුවන් right. එතකොට ඔවුන් එසේ කරද්දී මා තුළ ඇතිවන කැළඹීම ඒ කැළඹීමක් වන්නත් පුළුවන්. ඒ හොඳ යම්කිසි හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. එම කැළඹීම මම කොතරම් දුරට එය පැවතිලා ඒ කියන්නේ එය ඇති වෙලා පැවතිලා නැති වෙන්න දෙනවද මම ඕනෑම දෙයක් සිදු වෙද්දී මා තුළ පවතින එම සිතුවිල්ල හෝ එම හැඟීම ඇති වෙලා කොතරම් දුරට මම එය නැති වෙන්න ඉඩ දෙනවද? මම එය අල්ලගන්න තරමට හිතන්න හොඳ දෙයක් වුණා කියලා. ඒක හොඳ දෙයක් වුණාම මම කොතරම් දුරට ඒක අල්ලන් ඉන්නවද? ඔබ ඒ අල්ලන් ඉන්න තරමට ඔබට වේදනාකාරී. හොඳ දෙයක් වුණා නරක දෙයක් වුණත් ඔබ එය අල්ලන් ඉන්න තරමට ඔබට වේදනාකාරී භාග ගෙන දෙනවා. කියන්නේ හරිම අසහනකාරී භාග. ඒ නිසා අපි බලන්න ඕනේ මේ විෂුවලයිස් කරනවට වඩා මගේ තුල තිබෙන කුණු මොනවද? කුණු ටික සුද්ධ කරාම මට විෂුවලයිස් කරන්න දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත්. ඔබ විෂුවලයිස් කරන්න ඕනේ නැහැ. ඇත්තටම කිව්වොත් ඔබ නිතරම එෆර්ට් එක දාලා හොඳ දේවල් කියන්න ඕනේ නැහැ. ඔබගේ කුණු ටික අයින් කරාම. කුණු මොනවද? ඔය ලෝකයේ දිහා දකින්න විදිය තිබෙන්නේ. ඒ කියන්නේ ඔබ යම්කිසි දෙයක් දැක්කහම ඔබ අතුලාන්තයේ ප්‍රතික්‍රමන ස්වභාවය තිබෙන්නේ. මේ ස්වභාවය අත්තරින්න සෑම තප්පරකම. හිතන්න ඔබ නරක නිවුස් එකක් අහනවා කියලා වෙනත් රටක හෝ මේ රටේ හරි මොකක් හරි. එතකොට මේ නිවුස් එක Taman දකින්න විදිය ඔබ වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න බෑ මේ බාන්නකො මේක මෙහෙමනේ වරුන් කරලා තින්නේ. මෙහෙම කාන්න පුළුවන් නේ මිනිස්සුන්ට කියලා ඒ කියන ස්වභාවය තිබුණා නේ. එම ස්වභාවය ඇතුලෙන් හැන්ඩල් ගන්න පුරුදු වෙන්න. ඕක ඇතුලේ වෙන දෝංකාරය හැන්ඩල් ගන්න. just relax. ඒකට ඇති වෙලා නැති වෙන්න දෙන්න. දැන් මොකද ඔබ ඔය නැට්ට පාග ගත්තට ඔය ලෝකෙ වෙන දේවල් දැකලා ඔබ කිසිම දෙයකට සම්බන්ධ නැහැ අත් වශයෙන්ම. ඔබ ලෝකෙට සම්බන්ධ මේ හුස්මෙන් විතරයි. ඔබ ගන්න හුස්ම විතරයි ඔබ මේ විශ්වයට ඔබ මේ ඔබ බාහිර පරිසර සම්බන්ධ. මොකද ඔක්සිජන් වායුව තියෙනවා. ඔබ හුස්ම ගන්නවා, ආශ්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා. එතනින් එහාට අනිත් දේවල් මේ ඔබට මේ ඔක්කොම ඇලවිලා නැහැනේ ඔබගේ ඇඟේ. කිසිම දෙයක් ඇලවිලා නැහැනේ. ගස් කොළන්ද, මිනිස්සුද, අනම්මනම් ඔබ එකතු කරගන්න කිසිම දෙයක් ඔබගේ ඇලවිලා නැහැ කිසිම දෙයක්. ඔබ ඇලවිලා ඉන්නේ වඩා මානසිකව විතරයි. ඔබ ඇලවිලා හෝ කනෙක්ට් වෙලා තියෙන එකම දේ තමයි ඔබ හුස්ම ගන්න වායුව. ඔක්සිජන් වායුවෙන් එහාට ආයි කිසිම දෙයක් නැහැ ඔබට. අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට එම අයිතියක් නැති දේවල් වලට අයිතිවාසිකම් කියන්නේ නැහැ. අයිතිවාසිකම් කියන්නේ යන තරමට එම දේවල් Tamanට ඕන විදියට වෙන්න ඕනි කියලා හිතන තරමට තමන් දුක ළඟා කර ගන්නවා. right? ඒ නිසා එම ස්වභාවය සෑම තප්පරකම අත්තරින තරමට තමන් දකිනා මෙයා හැසිරෙන්නේ මේ හින්දා. ආයි මේක මේ සිතුවිල්ලක් නෙවෙයි. right? ඒ කියන්නේ තමන්ගේ කුණු ටික අයින් කරාම මනස නිශ්චලයි. මනස සංසුන්. ඒ කියන්නේ මේ කියන්නේ තරහ යන්නේ
right? දුක එන්නේ එහෙම කතාවක් නෙමෙයි. of course දුක එනවා. අයනවා යනවා. ටක් ගාලා එනවා යනවා. ආපු ගමන් යනවා ඒක සමහරවිට. right? එනවන මනස නිශ්චල නැත්නම් ඔබ අර දුක ආපු ගමන් ඒක වහගන්න එක එක දේවල් කරනවා. ආයෙ දුක වැඩි වෙනවා. උදැන් අර නිශ්චල පොකුණකට මොකක් හරි කොලයක් කරනවාම රැල්ලක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මනස තුල සිතුවිල්ලක් ඇතිවෙනවා රැල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල වහගන්න ඔබ නොයෙකුත් දේවල් කරාම රැලි ගොඩාක් ඇති වෙනවානේ. එම නිසා එහෙම ගන්න නැතුව සිතුවිල්ල ඇති වුණා රැල්ල හොම් පාලා නැති වෙන්න දෙන්න. ඕක කරන තරමට මොකක්ද දන්නවද වෙන්නේ? ඔබ සිතුවිල්ලකින් නෙවෙයි ලෝකේ දිහා දකින්නේ. ඔබ නිකන් මෙසේජ් එකක් එනවා. ඒ කියන්නේ විශ්වයෙන් ඔබට නිකන් මෙසේජ් එකක් දෙනවා. මේක මෙහෙමයි කියලා. ඒක පුදුමාකාර එක්ස්පීරියන්ස් එකක් ඒක ඇත්තටම කිව්වා. ඒක සිතුවිල්ලක්ම නෙවෙයි. ඔබ සමහරවිට මනස භාවිත කරන්න පුළුවන් ඒ ටිකක් එක්ස්ප්ලেইন කරන්න හෝ විස්තර කරන්න. නමුත් නිකන් දැක්ක ගමන්ම Tamanට තේරෙනවා සෙන්ස් වෙනවා. මේක මෙහෙමයි කියලා. එහෙම තත්ත්වයක ඔබ කිසිම දෙයක් සංසන්දනය කරන්නයි විනිශ්චය කරන්නයි හරි වැරදි බව දකින්නේ. ඒට ඇති වෙලා නැති වෙන්න දෙනවා. මොකද ඔබ ඒට එසේ නොකරොත් ඔබ ඒ වෙත ඇලිලා ඉන්නේ. එතකොට එහි වෙනස් වීම අනුව තමනුත් වෙනස් වෙනවා. එතකොට තමන්ට තමන්ගේ අතුලාන්තය පාලනය කරගන්න අමාරුයි. මොකද තමන් හසුරුවන්නේ වෙනත් දේවල්. එම නිසා හැම වෙලේම දැනගන්න ඕනේ මම මේ මෙතෙන්ට ආවේ මේ එක්ස්පීරියන්ස් ගන්න ආව මිසක් මේ එක එක දේවල් ඔලුවට දාගෙන ඒවා කරගසාගෙන යන්න නෙවෙයි. මම දැක්ක ඉවරයි ඒක එතනින්. දැක්ක ඉවරයි. මේ මමත් බායසට යනවා. මමත් මේ ටික කාලෙකින් නැති වෙලා යනවා. ඒ ඉන්න කාලේ මම මේ ඔක්කොම දේවල් දිහා බලනවා, අසනවා, දකිනවා. අය කියන්නේ මම මේ පගේ පංච ඉන්ද්‍රියන් වලින් මෙම ලෝකේ එක්ස්පීරියන්ස් කරනවා. ඒ එක්ස්පීරියන්ස් කරන ගමන් මේ මගේ මනස කෑ ගහනවා. මට පරණ හැඟීම් ඔක්කපාරන ඉස්මතු වෙනවා. රයිට්? මේ ඔක්කොම එක්ස්පීරියන්ස් මම බලලා ඒවා ඇති වෙලා නැති වෙන්න දෙන තරමට මාව මෙම විශ්ව විසින් උස්සලා තියෙනවා. ඒ කියන්නේ විශ්වය ඔබට එක්ස්පීරියන්ස් ගන්න දෙන ඔක්කොම ඇත්ත ඇති. ප්‍රශ්නේ තියෙන්නේ මට එක්ස්පීරියන්ස් ගන්න බැරි මේ මගේ මේ මනස දාලා තියෙන කාචෙන් මම ලෝකේ දකින හින්දා. ඇත්තට මනසේ ප්‍රශ්නකුත් නෙමෙයි. මේ මමම මගේ මානසික කාශයේ එක එක වර්ණා වලියන් වලින් ඇඳගෙන තිබෙන නිසා මට පේන්නේ මම ඇඳගත්ත වර්ණ විතරයි. ලෝකයේ මම ඒ කියන්නේ ඇත්ත රියැලිටි එක මට පේන්නේ නැහැ. යථාර්ථය මට පේන්නේ නැහැ. මට පේන්නේ මගේ කලර්ස් ටික විතරයි මං දාගත්ත. එතකොට මම හැම වෙලෙම ලෝකෙත් එක්ක හැප්පෙනවා. හරි ප්‍රශ්නයක්. මම හිතනවා මේක වෙන්නේ මේ මට කියලා. පර්සනලි මේ මට වෙන්නේ කියලා. මම මිනිහෙක්ව මම ඉමෑජින් කරලා දිනවා. මගේ නම තියෙන නිකන් අනිත් මිනිස්සු මට සලකන විදියේ අනුව අනිත් මිනිස්සුන් මට සලකන විදිය අනුව මම ඒ විනිශ්චය කරලා මම ඇඳගත් රූපයක් අනුව මම හැසිරෙනවා. හෙවත් යම් කිසි පුද්ගල භාවයකින් හෝ චරිතයකින් මම මේ ලෝකෙට මුහුණ දෙනවා. එම චරිතයට ගැලපෙන්නේ නැති දේවල් වෙද්දි මම හැප්පෙනවා ලෝකෙත් එක්ක. මම හිතනවා සමහර දේවල් හරි සමහර දේවල් වැරදි. මෙසේ සිදු නොවිය යුතුයි කියලා. එතකොට මට ජීවිතේ ටිකක් පැටලිවිලි සහගත තත්ත්වයක් ගෙන දෙනවා. එම නිසා අපි බාන්න ඕන ඉස්සෙල්ලාම ප්‍රැක්ටිස් කරන්න ඕන නිශ්චල බව. නිශ්චල කියන්නේ ආය සයිලන්ට්, ෆුල් සයිලන්ට්. හැම දෙයකම කට පාවිච්චි කරන්න කලින් අත පාවිච්චි කරන කලින් සයිලන්ට් වෙන්න ඕනේ. ඔහේ පාස් වෙන්න දෙන්න. තමන්ව හැන්ඩල් ගන්න ඉස්සෙල්ලා. තමන්ව හැන්ඩල් කරද්දී තමන්ට පේනවා එක එක මේ යථාර්ථය පේන්න පටන් ගන්න ඕනේ. එතකොට තමන් ගන්න හරි ඇක්ෂන්ස්, හරි වචන පාවිච්චි කරන්නේ, හරි ක්‍රියාවන්, හරි සිතුවිලි තෝර ගන්නවා. රයිට්? නැත්තම් අර ඉස්සලා කිව්වා වගේ තනකොළ වැවිලා එක එක වල්ගස් වැවිලා එක එක සත්තු ඇවිල්ලා මගේ මනස පාලනය කරන්නේ මම නෙවෙයි වෙනම මමම නොදැනුවත්ම දාගත්ත කුණු ගොඩවල් තමයි මගේ මනස පාලනය කරන්නේ. එම කුණු ගොඩවල් තුලින් තමයි මම ලෝකය දකින්නේ. එතකොට එතකොට එම කුණු ගොඩවල් තමයි මම ලෝකය තුල දකින්නේ. එම කුණු ගොඩවල් ලෝකය තුල නැතත්
මගේ තුළ කුණු ගොඩ තියෙන හින්දා මම ලෝකයේ කුණු ගොඩක් කියලා දකිනවා. ඇත්තටම ලෝකයේ තුළ හෝ ජීවිතය තුළ සිදුවෙන්නේ ඒවා ඇතිලා නැති වෙනවා විතරයි. කුණු ගොඩවල් හැමදාම තියෙන්නේ ඇති වෙනවා නැති වෙනවා. ඒනොට මගේ තුළ මම කුණු ගොඩක් ගොඩ ගසාගෙන තිබෙන නිසා එම කුණු ගොඩ තුලින් මම ලෝකය හෝ ජීවිතය දකින නිසා මට යථාර්ථය අපැහැදිලි. ඊට පස්සේ මට ලොකු අසහනකාරී බවක් ගෙන දෙනවා. ඊට පස්සේ මම මාවම දකිනා පරාජිතයෙක් වගේ. හරි කිසිම දෙයක් හරියන්නේ නැති පුද්ගලෙක් වගේ. මෙයා හින්දා තමයි මෙහෙම වුනේ කියලා මට. හරි මම වෙන තව ඒ ප්‍රශ්නේ මම තව මිනිහෙක්ටත් දානවා. තව දෙයකට දානවා. එසේ මේ මගෙම කතන්දරයක මම ජීවත් වෙන්නේ ඊට පස්සේ. යථාර්ථය තුල නෙමෙයි ජීවත් වෙන්නේ. right අපි එහෙනම් වෙනත් දවසක මෙවැනි කෙටි වැඩසටහනක් කරන බලාපොරොත්තු වෙනවා. ඉක්මනටම හම්බ වෙමු.